අපූර්වට කියනවා කියලාලු තියෙන බුදිය ගත්තාම හැරවන්න එපා කියලා. පින්නතුනි මේ මිනිසත් භවයේ තුල මේවා නැති කරලා මැරෙන්න ඕනේ. පාරමිතා පුරනවා කියලා කියන්නේම ද්වේෂය නැති කරන්න ඕනේ. වෛරකාරකම නැති කරන්න ඕනේ. දැන් මේ කියපුවා සේරම කරන්න පුළුවන් කොහෙද? මේවා එකක් නෑ අපිට කරන්න වෙන්නේ පින්නතුනි ගෙදර. අය නැත්තම් මේ පාරවල් ගානේ පුරුදු වෙන්නද? ගෙවල් වල 400-500ක් නෑනේ පින්නතුනි. ඔය 4-5 දෙනා ඉන්නේ ගෙදර ඉන්නේ. ඉස්සරලම ජීවිතේ පුරුදු වෙන්න මම මේ කියන්නේ හෙට ඉඳන් ගෙවල් වල සුදු ඇඳගෙන ලෑස්ති වෙන්න කියලා නෙමෙයි. ගෙවල් වල ඉන්නකොට ඉස්සරලම පුරුදු වෙන්න කතා කරන්න. එහෙම කතා බහ කරන්නවත් දන්නවද ගෙවල් වල? ඔය දරුවන්ට සමහර දෙමව්පියෝ තාතෝ කියලා නෙමෙයිද කතා කරන්නේ. මම ඔය මෙතන ඉන්න අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නේ. සම්මා ජාතියට කියලා කියනවද මගේ දුවේ මගේ පුතේ කියලා? අපූර්වට කියනවනේ තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. මේ කාටද කියන්නේ? තමන්ගේ දරුවන්ට. දැන් මෙතන තාත්තලාත් ඉන්නවනේ 25ක් විතර මම ඒ ඇත්තන්ගෙන් අහන්නේ. පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඒ තාත්තා කෙනෙක් වුණා මං කියන පිළිද මේක හදන්න පුළුවන් තැන තමයි ගෙදර. ලෝකෙම හැදෙනවා පින්නතුනි ගෙවල් වලින් හැදෙන්න පටන් ගත්තොත් එහෙම. ලෝකෙම හදන්න පුළුවන් අපිට. මේ හැම එකකම අභ්‍යාසය කරන්න ඕනේ ගෙදර. බිරිඳ දැනගන්න ඕන ස්වාමියාට කතා කරන්න ඕන විදිහ. සමහර දරුවෝ කියනවා හාමුදුරනේ ජීවිතේ වැඩිපුරම කුණුහර පහලා තියෙන තාත්තගෙන්. මම දැන් මේ මෙතන ඉන්න තාත්තලාගෙන් අහන්නේ. තමන්ගේ දරුවන්ට ඇහෙන්න කී ගමනක් විතර කුණුහර පහලා දෙනවා. ඔහොම හදවතට තට්ටුවක් දාලා බලන්න මම තාත්තා කෙනෙක් විදිහට මගේ ජීවිතේ කවදාවත් හාමුදුරනේ දරුවෙකුට ඇහෙන්න මම කුණුහරපයක් කියලා නැහැ. එතකොට තමයි අර බුද්ධෝ විය පිතා මේ අම්මයි තාත්තයි සමාන කරේ බුදුන්ට බුදුවරුන්ට. ඒ තාත්තලාට පුළුවන්. ඒ තාත්තලා තුල පෞරුෂය තියෙනවා. ඒ තාත්තලා තුල අභිමානය තියෙනවා. ඊට පස්සේ අම්මලාට තාත්තලාට දෙගොල්ලොන්ටම පුළුවන් වෙන්න ඕනේ. අපි කවදාවත් අපේ දරුවෝ ඉස්සරහ රණ්ඩු දබර වෙලා නැහැ. ඔව්ව වෙන තරමක් වෙන්නේ කවුරු ඉස්සරහද? ඉස්කෝල වලට ගිහපුවාම පින්නතුනේ දෙමව්පියොන්ට විලිලැජ්ජාවටපත් වෙනවා. ඇයි? ළමයි නැගිට කියන ළමයි දැකලා තියෙන්නේ රණ්ඩු වෙන ඒවා, දබර වෙන ඒවා, ඔට්ටු වෙන ඒවා, කුණුහරුප කියන ඒවා. සහෝදරයෝ ගැන දේශයෙන් කතා කරන ඒවා අම්මා තාත්තා තුලේ. දෙමව්පියොන්ට තියෙන්න ඕන හොඳ සීල සම්පන්න භාවය. මෙතුවක් කාලයකට ජීවිතේ ඒ විදිහට හැඩ ගැහෙන්න බැරි වුණා නම් පින්නතුනේ අද ඉඳන් සූදානම් වෙන්න. අද ඉඳන් තමන්ගේ කය වචනය සංවර කරගන්න බලන්න. අද ඉඳන් සීල සම්පන්න වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. අපේ අම්මලාට තාත්තලාට මේ සත්පුරුෂ පින්නතුන්ට සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් සීල සම්පන්න වෙන්න ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ දරුවන්ට පුළුවන් වෙන්න ඕන. දැන් මම මේ ගහන්නේ පුතේ මෙතන ඉන්න දරුවන්ගේ කසාත බැඳක් කමක් නැහැ. දෙමව්පියෝ ඉන්න දරුවන්ගේ දරුවෙක් වුණාම හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අර මේ වගේ වෙලාවක මෙහෙම හිතනකොට ඇතිවෙන හැඟීම තියෙනවා. මේ වගේ වෙලාවක මෙහෙම හිතනකොට ඇතිවෙන
සිතුවිල්ල තියෙනවා. මොකද්ද? දැන් මම මේ කියන්නේ දෙමව්පියෝ ඉන්න දරුවන්ගෙන් අහන්න. ඔහොම හදවතට තට්ටුවක් දාලා බලන්න. ඔයත්තන්ට සැනසෙන්න පුළුවන්ද? මම මගේ අම්මටයි තාත්තටයි උඹ කියලාවත් කතා කරලා නැහැ කියලා. තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න. තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න මම මගේ අම්මට තෝ කියලා නැහැ. තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න මම මේ වෙනකොට කී ගමනක් මගේ තාත්තට තෝ කියලා කතා කරලා තියෙනවා. මෙහෙම අහනකොට හාමුදුරුවනේ කවදාවත් එහෙම කතා කරලා නැහැ කියලා සතුටු වෙන්න පුළුවන් නම් ඒ සැනසීම තමයි පිළිතුරු මරණකම් තියෙන්නේ. ඒ සැනසීම තමයි ඊළඟ ආත්ම භාවයට අපි වරගෙන යන්නේ. ඒ සැනසීම තුල තමයි වෛරක්කාරකම නැති වෙන්නේ. එහෙම වැරදි වෙලා තියෙනවා නම් නේර අතීතං නානු සෝචන්ති නප්පචප්පන්ති නාගත පච්චුප්පන්නේන යාපෙන්ති. අතීතේ හිරකාරයෙක් වෙන්නේ නැතුව අතීතේ වෙච්ච වැරදි සියල්ල අමතක කරලා දාන්න. අද ඉඳන් සත්පුරුෂයෙක් විදිහට ජීවත් වෙන්න. පින්නතුනි මේ කටම තමයි පරිස්සම් කරගන්න තියෙන මහ දෙයක් නෙමෙයි. කටම තමයි ප්‍රවේශම් කරගන්න තියෙන්නේ. අනේකට දුකක් වුණාම පීඩාවක් වුණාම වේදනාවක් ඇති වුණාම අනේක අසරණ වුණාම අපිට පුළුවන් වෙන්න ඕන කරුණාවන්තකම. ඔය සමහරු කියනෝනේ දෝන්ට ඔහොම වෙලා මදි කියලා. එහෙම හිතලා හරියන්නේ නැහැ. හතුරෙක් වුණත් පීඩාවටපත් වුණාම කරුණාවයි ඇති වෙන්න ඕන. මෙව පින්නතුනි බල්ලොන්ට බලල්ලොන්ට කිව්වට තේරෙනවද නැහැ? මේවා තේරුම් ගන්න පුළුවන් එකම ආත්ම භාවයේ මනුෂ්‍යාත්ම භාවය. ඔයත්ෝ මනුෂ්‍යාත්ම භාවයේ ලැබලා තියෙනවා. පින්නතුනි මේවා පුළුවන් තරම් තේරුම් අරගෙන අපි ගොඩාක් දන්නවා අපේ ගංගෙවල් වල මිනිස්සු හරියට බලාගෙන ඉන්න. අපි හිතන්නකෝ දැන් අපේ තරුණේ කොල්ලෙක් කුරුට්ටෙක් මොකකට හරි පොලිසියෙන් අරන් ගියා කියලා. අපේ අම්මලා තාත්තලා අරන් ගියපු විදිහ ඉඳන් ඇඩ් කර කර පෙන්නන්නේ නැද්ද? අපි හරි කැමති පින්නතුනි අනුන්ට වරදිනවට. අපිට හරි රහයි අනුන්ගේ දේවල්. අපි හරි රුචි අපි හරි කැමති අනුන්ගේ දේවල් හොයන්න අනුන්ගේ දේවල් බලන්න අනුන්ගේ දේවල් අහන්න. ඔය නිකම්ම කියනවට කරන්නකෝ දැන්. අද දැන් බණේ විරලා යනකොට ඔය ළඟ ඉන්න කාට හරි කියන්නකෝ අහවලාගේ පොඩි දෙයක් දැක්ක පස්සේ කියන්නම් කියලා. නිකම්ම කියනවට කරලා බලන්න. අර මනුස්සයා නිින්ද යන්නේ නැහැ නේද කහ ගන්නක. පුදුම රුදාවක් නේ තියෙන පින්නතුනි අනුන්ගේ දේවල් හොයන්න. දැන් අපි බලන්න ඕන කොහෙන්ද අපේ මේ සීල සම්පන්න භාවය නැති වෙන්නේ? බහුතරයක් වෙලාවට පින්නතුනි මෙයා වෙන්නේ අනුන් හින්දා. නමුත් අනුන් කෙරෙහි මෛත්‍රිය දක්වලා අනුන් කෙරෙහි කරුණාවන්තකම දක්වලා අනුන්ගේ තියෙන අසත්පුරුෂකම් අනුන්ගේ තියෙන අපි හිතන්නකෝ දැන් පින්නතුනි කාගෙන් හරි ගිහිල්ලා උදව්වක් ඉල්ලුවා කියලා. ඒ උදව්ව ඒ මිනිස්සයා කෙරුවේ නැත්නම් අපි ඒත් මොකද කරන්නේ? අය මාත් මොකුත් කරන්නේ නැහැ කියලා මිනිස්සු වෛර බඳිනවා. මිනිස්සු පලි ගන්න හදනවා. අර හිමීට පාඩුවේ ඇත්තෙන් අසත් පුරුෂයෝ එකට එක කරන්න යන්න එපා. ඔය ගෙවල් වල රණ්ඩු දබර ඇති වෙනේවා පින්නතුනි කෙලවරක් නැති වෙන්නේ කටවල් වහගෙන හිටපුවාමද එකට කියනකොටද? ඔය කවදාවත් ජීවිතේ එකට එක කරන්න එකට එක කියන්න පුරුදු වෙන්න එපා.
ඒ වෛරකාරකම නැති වෙන්න නම් ඒ හතුරු කාරකම නැති වෙන්න නම් සනසීම තියෙන්නේ පින්නතුනේ. ඔය බලන්නකෝ මරා ගන්න වගේ කෙලවරක් තියෙනවද? කපන කොටනේ වගේ කෙලවරක් තියෙනවද? ඇයි මිනිස්සු එකට එක කරනවා. එකට එක කරන තාක් කල්පින්නතුනේ සනසීමක් නැහැ. ලැබපු මිනිසත් භාවයේ තුල පින්නතුනේ තිරිසන් ආත්මවල උපදින්න අකුසල් පුරව ගන්න. പ്രേත ලෝකවල പ്രേත ආත්මවල උපදින්න අකුසල් පුරව ගන්න. ඒ නිසා මම ඔයත්තන්ට යෝජනා කරනවා. දන්න කාලේ ඉඳන් හතුරෙක් ඉන්නවනම් දන්න කාලේ ඉඳන් වෛරක්කාරයෙක් ඉන්නවනම් අද ඉඳන් ඒ වෛරක්කාරකම නැති කරන්න. අද ඉඳන් ඒ එදිරිවාදීකම නැති කරන්න. මරණකොට මතක් වෙන්න ඕනේ මමගේ ජීවිතේ කාටවත් තෝ කියලාවත් කතා කරලා නැහැ. බින්නතුනි මේවා නම් මතක් වෙන්න ඕන මරණකොට. මරණකොට මතක් වෙන්න ඕන මමගේ ජීවිතේ කාටවත් අර කුණුහරුපෙන්වත් බැනලා නැහැ කියන එක මතක් වෙන්න ඕන. මොකද බින්නතුනි අපිට අපේ තියෙන සල්ලි අපේ තියෙන ධනය දේපල බලය අපේ මාන්නකාරකම අපේ නම්බුකාරකම අපේ ශක්තිවන්ත භාවය